දුක් විඳින අයටයි මේ කියන්නේ. ඉවසන්න. ගොඩක් ඉවසන්න. ගොඩාක් ඉවසන්න. සමහර ගෙවල් වල ඉන්නවා 3 වේල තම්බලා දීලා අවුරුදු 50 60 70 එක දවසක් කෑම රහයි කියලා මිනිස්යාවත් දරුවෝවත් කියලා ඒ අම්මගේ හිත සතුටු කරවලා නැහැ. මේ පොඩි උන්ගේ කටට බත් කවන අම්මලා තාත්තලා කවදාවත් මේ පොඩි උන් අම්මලා තාත්තලාට බත් කටට කවලා නැහැ. අවසානයේ මේ මල් කෙකුළු වගේ හදන පොඩි උන් අඬු බඬු ලොකු උනාට පස්සේ ඇඟිල්ල දික් කරන උඹලා කටවහගෙන ඉඳපල්ලා කියලා. ඉවසන්න. උන් ගැන තරහ ගන්න එපා. බීලාවට පස්සේ ආහල පහල මිනිහලා ජෝඩු කරවනවා. බැනලා වචනේ. අර අයන්සක මිනිස් උදේ ඉඳලා බත් 3 වේල තම්බ රෙදි ටික හොදා මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙවි ඉඳලා හවස මිනිස්සයකින් හොඳට අහගන්න. සැනසෙල්ලක් නැහැ. ඉවසුවොත් මිනිස්සෙත් එක්ක තරහ ගන්න නැතුව හිටිය. අඩුම තරමේ මගේ කරුමයක් කියලා හරි වරදක් නැහැ ඒක. ඒ නිසා පවුල් වල අවුල් තියෙනකොට කසාද බැඳ මිනිහනේ මෝනේ දැලි ගන්න නැතුව රටේ ලෝකෙ මිනිස්සු හිනස්සවන්න නැතුව මං ඉවසාගෙන ඉන්නවා කියලා ඉවසන්න පුළුවන් වුණා. පන්සලකට නොගිය කටින නොකලත් මහා පින්කම් නොකලත් ඒ ඉවසීම ඔබව දුන්නකින් මිදුන ඊතලයක් වගේ දෙවියන්